ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි. මම හිතන්නේ පළවෙනි කාරණය මම දැන් ඉස්සෙල්ලා මේ විපක්ෂයේ മന്ത്രിතුමෙක් කිව්වා අපි වෛද්‍යවරුන්ට හොරු කිව්වා වෛද්‍යවරුන්ටත් දැන් හොරු කියනවද කියලා. ඇහුවා මේ හැමෝටම හොරු කියනවා වෛද්‍යවරුන්ටත් හොරු කියන්න එපා කියලා. අපි ඇත්තටම පළවෙනි කාරණය බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. අපි හොරුන්ට විතරයි හොරු කියලා තියෙන්නේ. වෛද්‍යවරුන්ට අපි කිසිම අවස්ථාවක හොරු කියලා නැහැ. ලංකාවේ වෛද්‍යවරු අති විශේෂ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සේවක සේවිකාවන් අති විශේෂ කාර්යභාරයක් රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. මේ පහුගිය කාලය තුල දැඩි ආර්ථික අපහසුතා යටතේ කොවිඩ් වසංගතයේ තත්ත්වය යටතේ දැඩි ඊටම විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලංකාවේ සෞඛ්‍ය සේවක සේවිකාවන් වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවක සේවිකාවන් විසින් ඉෂ්ට කරලා තියෙනවා. එනින්ද අපි කිසිම අවස්ථාවක වෛද්‍යවරුන්ටවත් වෙනත් කිසිම සෞඛ්‍ය සේවක සේවිකාවකට හොරු කියලා නැහැ. අපි හොරු කියලා කියන්නේ හොරුන්ට විතරයි. එතකොට මේ මහාධිකරණයේ අධිචෝදනා ලක් වෙලා තියෙන മന്ത്രിවරු මෙතනට ඇවිල්ලා වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි ඇත්තටම මේ කනගාටුව ප්‍රකාශ කරන එකට දැඩි විරුද්ධත්වයක් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි සභාපතිතුමනි. දෙවෙනි කාරණය මම හිතන්නේ අපේ දැන් තියෙන මේ අපේ වැය ශීර්ෂයේ කම්කරු විශේෂයෙන් කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ යටතේ අපි කතා කරන්නට අවශ්‍යයි මම හිතන්නේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේක 2000 මේ කම්කරු අමාත්‍යාංශයේ වැඩපිළිවෙල යටතේ මම දැන් කම්කරු ඇමතිතුමත් ප්‍රකාශ කළා අපි කම්කරු දැනට ඉදිරිපත් වෙලා තියෙන කම්කරු නීති ප්‍රතිසංස්කරණය අපි සංශෝධනයේ ලක් කරනවා ඒක කමිටුවක් යටතේ නැවත විමසා බලනවා කියන එක කම්කරු ඇමතිතුමා මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මම කැමතියි කම්කරු ඇමතිතුමාගෙන් වැඩිදුරටත් ඒ සම්බන්ධව තොරතුරු ලබා ගන්න. ඇමතිතුමාගේ කතාවත් ඒක පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. මොකක්ද කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ තියෙන තත්ත්වය කියලා. ඒක අපි ඉතිහාසයේ බැලුවොත් මේ නිශ්චිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් 2023 අවුරුද්දේදී තමයි මේ දැනට මං හිතන්නේ ඩ්‍රාෆ්ට් එකක් හැටියට තියෙන කම්කරු නීති ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ. එතකොට ඒ කාලේදී කම්කරු ඇමති වෙලා හිටපු මනුෂ්‍ය නායකකාර මහත්මයාට තමයි මේ නීති ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ. එතනදී සභාපතිතුමියනි අපි මතු කරගන්නට ඕන මේ ප්‍රතිසංස්කරණය පටන් ගන්න අවස්ථාවේදී තාමත් කම්කරු විරෝධී ආකල්පයකින් සහ කම්කරු විරෝධී විශේෂයෙන්ම වෘත්තීය සමිති විරෝධී ආකල්පයකින් තමයි මනුෂ්‍ය නායකකාර ඇමතිතුමා ඒ වෙලාවේ මේ කාර්යභාරය පටන් ගත්තේ. මම එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. මොකද 2023 අවුරුද්දේදී මේ සාමාන්‍යයෙන් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරනකොට අපි කියනවා ත්‍රිපාර්ශ්වික එකඟතාවයෙන් තමයි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නේ. කම්කරුවන් නියෝජනය කරමින් වෘත්තීය සමිතිත් රජයත් හාම්පුතුන් එහෙම නැත්නම් සේවා යෝජකයනුත් එකඟතාවය ඇතිව තමයි කම්කරු නීතිය ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේදී. ලංකාවේ ජාතික කම්කරු උපදේශන සභාව හරහා මේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය ඒක සාකච්ඡා කරන්නේ නැතුව අවශ්‍ය ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන් එක එහෙම නැත්නම් විශේෂයෙන් මම හිතන්නේ 1994 ඉඳන් ලංකාවේ පැවතුන ජාතික කම්කරු උපදේශන සභාව මේ ජාතික කම්කරු උපදේශන සභාවේ නිසි කන්සල්ටේෂන් එකක් නැතුව උන්ගේ අදහස් විමසීමකින් තොරව තමයි පවතින කම්කරු නීති ප්‍රතිසංස්කරණ ඩ්‍රාෆ්ට් එක මේ දැනට යෝජනා වෙලා තියෙන කම්කරු නීති ප්‍රතිසංස්කරණය සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී දැඩි විරෝධයක් මතුවුණා ජාතික කම්කරු උපදේශන සභාවේ වෘත්තීය සමිති වලින් තමන්ව මේ ක්‍රියාවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා අපි මේ වෙනකොට ඊටමත් අගය කළ යුතුයි කම්කරු අමාත්‍යාංශය කම්කරු අමාත්‍යතුමා පත් වුණාට පස්සේ ඊටම ඉක්මනින් ජාතික කම්කරු උපදේශන සභාව අවුරුදු 1කමාරක් පමණ කැඳවුවේ නැහැ. කම්කරුවන් වෙනුවෙන් වෘත්තීය සමිති වෙනුවෙන් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රතිපත්ති සකස් කිරීමේදී අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අවකාශය තමයි ජාතික කම්කරු උපදේශන සභාව. මේ සභාව අවුරුදු 1කමාරක් විතර කාලයක් මනුෂ්‍ය නායකකාර මහත්මයා කැඳවන්නේ නැතුව ඉතාම අත්නෝමතික ලෙස තමයි මේ බොහොම එකපාර්ශවීය ලෙස රජයේ මේ කැමැත්ත කම්කරුවන් වෙත බලහත්කාරයෙන් පටවමින් තමයි ඉදිරියට ගියේ. මම හිතන්නේ ඒ ප්‍රතිපත්තිය අවසන් කරමින් ඒ ප්‍රතිපත්තිය නිශ්චිතව අවසන් කරමින් ජාතික කම්කරු උපදේශන සභාව නැවත කැඳවීමට කම්කරු ඇමතිතුමා ඇතුළු කම්කරු අමාත්‍යාංශය කටයුතු කිරීම සම්බන්ධයෙන් පළවෙනි මුලින්ම පටන් ගනිද්දී මම හිතන්නේ අපි ඒක අගය කරන්නට ඕනේ. ඒ සම්බන්ධව ඇත්තටම පුද්ගලිකව මගේ ප්‍රශංසාව පළ කරන්නට මම කැමතියි.
ඒ වගේම සභාපතිතුමියනි මේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේදී මං හිතන්නේ මේක ඒ වෙලාවේ ජස්ටිෆිකේෂන් එකක් හැටියට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්න සාධාරණීකරණය කිරීමක් හැටියට මතු වුණා කාන්තාවන් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීම සඳහා දැනට පවතින නීති රීති ප්‍රමාණයේ පොඩි මේ බාධාවක් තියෙනවා නීති රීති ප්‍රමාණවත් නැහැ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් නැහැ කාන්තාවන් ශ්‍රම බලකායට ලංකාවේ දායක වන්නේ 30% වෙන ඉතාමත් අඩු වගයක් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍යවර මුදල පවා මේක නෝට් කරලා තියෙනවා මේ සම්බන්ධව මේ ඔබ්සර්වේෂන් එකක් දාලා තියෙනවා ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය අඩුයි කියන එක. ඉතින් මම හිතන්නේ ඒ කාරණය මත සිට සමහර කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රවේශයක් පැවති කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ මනුෂ්‍ය නායකකාර මහත්මයා පටන් ගත්ත ක්‍රියාවලිය තුළ අරගෙන ගියා. එතකොට ඒ ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි 2ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමියනි. ඉතින් එතකොට ඒ ක්‍රියාවලියේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ කම්කරු ඇමතුමාගේ අවධානයට මම මේ අවස්ථාවේ යොමු කරන්න කැමතියි. කම්කරු නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි. අපිත් හිතනවා කම්කරුවන්ටත් සේවා යෝජකයින්ටත් අපේ රටේ කම්කරු නීතිය මොඩර්නයිස් වෙන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය සහ නව රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව කම්කරු නීති ප්‍රතිසංස්කරණය වීමට අවශ්‍යයි. ඒ සඳහා අපි අපේ ඇජෙන්ඩා එකක් හදා ගන්නට අවශ්‍යයි. නමුත් මේ කාන්තාවන් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමේදී විශේෂයෙන් සුරකූ මාර්ථිකයේ කාන්තාවන් සුරකු මාර්ථිකය කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපේ ළමයි බලා ගන්න එක ළමයි හදා වඩා ගන්න එක වැඩිහිටියන් බලා ගන්න එක රෝගීන් බලා ගන්න එක අපි කියනවා මේ වැඩ ඇරි වැඩට ඇති ගැහණු කියලා මතෙන් සින්දුවකුත් තියෙනවා ඒගේ සංකල්පයකුත් තියෙනවා ඒකෙන් කියන්නේ කාන්තාවන් ද්විත්ව ශ්‍රම කාර්යභාරයක් ඉෂ්ට කරනවා වැඩපොලේ වගේම නැවතත් ගෙදර ගිහිල්ලා වැඩ කරනවා එතකොට ඒ ගෙදර දොර කරන වැටුප් නොගෙවන අපි මේකට කියනවා සුරකූ මාර්ථිකය කියලා ඒකට වැටුප් ගෙවන්නේ නැහැ ස්වේච්ඡාවෙන් කරන කාර්යභාරයක් මේ කරන කාර්යභාරය නිසා කාන්තාවන්ට බාධාවල් තියෙනවා ශ්‍රම බලකායට සම්බන්ධ වීමට එතකොට ඒ කාරණය මූලික කොටගෙන තමයි කාන්තාවන් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමේදී ප්‍රතිපත්ති සහ නීති සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ එතනදී විශේෂ මාතෘ නිවාඩු මාතෘ ප්‍රතිලාභ ඒ වගේම ඩේ කෙයාර් සෙන්ටර්ස් වගේ දේවල් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි කාන්තාවන්ගේ සුරකුම් ශ්‍රමයට නිසි අගයීම ලබා දුන්නොත් පමණයි අපිට කාන්තාවන් විධිමත් ආර්ථිකයට එහෙම නැත්නම් වැටුප් ගෙවන ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට පුළුවන් වෙන්නේ ඒක නිසා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ පසුගිය කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මේ සුරකුම් ආර්ථිකයේ සම්බන්ධව අදහස කිසිදු ආකාරයකින් පිළිගත්තෙත් නැහැ ඒ සම්බන්ධව බොහොම ලිහිල් ඒක එච්චර අවධානයට ගන්නේ නැති ආකාරයෙන් තමයි මේ ප්‍රතිසංස්කරණය සකස් කරලා තියෙන්නේ. කාලය අවසන් ගරු මන්ත්‍රීතුමිය. බොහොම ස්තුතියි සභාපතිතුමනි මම අවසන් කරන්නම්. ඒක නිසා මම ගරු ඇමතිතුමාගෙන් බොහොම මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ නීති ප්‍රතිසංස්කරණය සිද්ධ කිරීමේදී ඉදිරියට මේක අරගෙන යාමේදී සහ මේක රිවිව් කිරීමේදී විශේෂයෙන් කාන්තාවන් ශ්‍රම බලකායට දායක කර ගැනීම සම්බන්ධයෙන් සුරකුම් ආර්ථිකයේ සම්බන්ධව විශේෂ අවධාරණයක් ලබා දීලා කටයුතු කරන්නට කියලා. එහෙම වුණොත් මම හිතනවා ලංකාවේ කාන්තාවන්ට මීට වඩා ආර්ථිකයට සම්බන්ධ වීමට ඵලදායීව සම්බන්ධ වීමට අවස්ථාව ලම්බ වේ කියලා.